අද යන්නේ කුලක ගණක් හදන්න. ඉතින් මේක අපිට දීලා තියෙනවා මෙන්න මේ විදිහට වෙන් රූප සටහනක් මම ඇඳගත්තා. මේක මේ ගානේ දීලා තියෙන වෙන් රූප සටහන. හරිද? එතකොට මේකේ කියලා තියෙනවා අපිට මේ තියෙන්නේ අයිස්ක්‍රීම්. මෙතන තියෙනවා මෙන්න මේ රවුමෙන් සිසිල් බීම. මේ රවුමෙන් එනවා බනිස්. හරි. ගානේ මෙහෙම කියනවා. විවේක කාලයේදී පාසලේ අවන්හල වෙත ගිය ළමුන් 73 දෙනෙකුගෙන් 42ක් අයිස්ක්‍රීම්ද 36 දෙනෙක් බනිස්ද මිලට ගත්හ. 10 දෙනෙකු ගත්තේ සිසිල් බීම පමණි. අයිස්ක්‍රීම් සහ බනිස් ගත් අය 15කි. අයිස්ක්‍රීම් සහ සිසිල් බීම ගත් අය 10කි. සිසිල් බීම හා බනිස් ගත් නමුත් අයිස්ක්‍රීම් නොගත් අය 4 දෙනෙකි. වර්ග 3ම ගත් අය 4 දෙනෙකි කියලා කියනවා. දැන් අපිට පළවෙනිටම කියනවා වෙන් රූපය පිටපත් කරගෙන මෙම තොරතුරු එහි දක්වන්න. එහෙනම් අපි යනවා මුලින්ම ඔන්න වෙන් රූපය දැන් අපි පිටපත් කරගත්තා. ඒක මේ ප්‍රශ්නේ දීලා තියෙන එක. අපි දැන් මේ කියපු තොරතුරු ටික වෙන් රූප සටහනේ දක්වන්න තමයි යන්නේ. එතකොට පළවෙනියටම කියනවා පාසලේ අවන්හල වෙත ගියාලු ළමයි 73 දෙනෙක්. ළමයි 73 දෙනෙක් ගියා කියන්නේ දැන් ඒ ගියපු අය අතුරේ මේ කියන්නේ ගියපු අය අතරින්නේ මෙන්න මේ කට්ටිය මේ සිසිල් බීම බනිස් අයිස්ක්‍රීම් මිලදී ගන්නේ. එහෙමනම් මේ සිද්ධියට සම්බන්ධ වෙන්නේ ඔක්කොමලා 73 දෙනෙක්. එහෙනම් අපි සර්වත්‍ර කුලකයේ විදියට ගන්නවා 73. එහෙනම් සර්වත්‍ර කුලකේ ඔන්න මම ලියා ගන්නවා 73යි කියලා. මේ 73 දෙනාගේ කතාව තමයි මේ තියෙන්නේ වෙන් රූප සටහනේ. හරි. එතකොට මේ කට්ටියගෙන් මේ ගියපු ළමයිගෙන් 42ක් අයිස්ක්‍රීම් මිලදී ගත්තා කියලා කියනවනේ. එහෙනම් අයිස්ක්‍රීම් කියන්නේ මෙන්න මේ රවුම ඇතුළේ ඉන්න ඔක්කොමලා. එහෙනම් 42ක් තමයි මේ රවුම ඇතුළේ ඉන්න ඕන සියලුම දෙනාගේ එකතුව වෙන්න ඕන. 42ක්. ඊළඟට අපිට කියනවා 36 දෙනෙක් බනිස් මිලට ගත්තලු. එහෙනම් මේ රවුම ඇතුලේ ඉන්න හැමෝගෙම එකතුව 36ක් වෙන්න ඕනේ. ඔය බනිස් ගත්ත 36 දෙනා මේ රවුම ඇතුලේ ඉන්නේ. හරි. ඊට පස්සේ 10 දෙනෙක් ගත්තේ සිසිල් බීම පමණි කියලා කියන්නේ. එතකොට දැන් මේ 10 දෙනා ලකුණු කරනකොට සිසිල් බීම පමණයි අරන් තියෙන්නේ. සිසිල් බීම පමණයි නම් මම මේ රවුම සම්පූර්ණ රවුම මෙන්න මේ ඉර උඩ 10 ලියලා හරියන්නේ නැහැ. මොකද එයාලා සිසිල් බීම පමණයි අරන් තියෙන්නේ. මේ හරිය ලිව්වොත් අපි මේ සම්පූර්ණ එකේ ලිව්වොත් මොකද වෙන්නේ? මෙන්න මෙතෙන්ටත් ආයි තියෙනවා මේ. එයාලා බනිස් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ කැලලට අහු වුණොත් එයාලා අයිස්ක්‍රීම් ගත්තත් වෙනවා. ඒක නිසා සිසිල් බීම පමණක් ගත්තා නම් අපි ඒක ලියන්න ඕන මෙන්න මෙතන. මෙතන තමයි ඔය 10 දෙනා ඉන්න ඕන. ඊළඟට කියනවා සිසිල් බීම හා බනිස්ගත් නමුත් අයිස්ක්‍රීම් නොගත් අය 4 දෙනෙක් කියලා කියනවා. සිසිල් බීම සහ බනිස්ගත් නමුත් එයාලා සිසිල් බීමත් අරගෙන තියෙනවා බනිසුත් අරන් තියෙනවා. හැබැයි අයිස්ක්‍රීම් අරගෙන නැහැ. සිසිල් බීම සහ බනිස් ගත්තා නම් ඉන්න ඕනේ මේ ප්‍රදේශයේනේ. හැබැයි මේ කැලට අයිති වෙන්නේ නැහැ. මොකද එයාලා අයිස්ක්‍රීම් අරගෙන නැහැනේ. එහෙනම් ඒ 4 දෙනා ඉන්න ඕනේ මෙන්න මෙතන. ඒ වගේම ඊළඟට කියනවා වර්ග 3ම ගත්ත අය 4 දෙනෙක් කියලා. එහෙනම් වර්ග 3ම ගත්ත අය ඉන්න ඕනේ මෙතන. ඔන්නයි 3ම ගත්ත 4 දෙනා. හරි. එහෙනම් ওই දත්ත ටික අපි ඔන්න වෙන් රූප සටහනේ ලකුණු කරගත්තා. තව ඉන්න 15 දෙනෙක්. 15 දෙනෙක් ගැන කියනවා අයිස්ක්‍රීම් සහ බනිස් ගත්ත අය 15 දෙනෙක්. අයිස්ක්‍රීම් ගත්ත කට්ටිය තමයි මේ රවුම ඉන්නේ. බනිස් ගත්ත කට්ටිය තමයි මේ රවුම ඉන්නේ. එහෙනම් අයිස්ක්‍රීම් සහ බනිස් ගත්ත 15 දෙනා කියනකොට එයාලා ඉන්න ඕනේ මෙන්න මේ ප්‍රදේශේ. ඒ කියන්නේ මේම රවුම් දෙක තියෙනවා නම් මෙන්න මේ ප්‍රදේශේ මම මේ අඳුරු කරන ප්‍රදේශේ තමයි ඔය කියන 15 දෙනා අයිති වෙන්නේ. ඒ ප්‍රදේශයට තමයි අයිති වෙන්නේ. හරි. ඒ කට්ටියවත් දාගත්තා. හරි. අයිස්ක්‍රීම් සහ සිසිල් බීම ගත්ත අය 10 දෙනෙක් කියනවා. ඒකත් අපි දාගත්තේ නෑ. අයිස්ක්‍රීම් සහ සිසිල් බීම ගත්ත අය. මේනේ අයිස්ක්‍රීම් මේ තියෙන සිසිල් බීම. මේ දෙකටමයි තියෙන ප්‍රමාණය කියන්නේ ඔන්න ඔහොම. ඒ කියන්නේ මෙහෙම රවුම් දෙක තියෙනවා නම් අයිස්ක්‍රීමු සිසිල් බීමයි මේ විදිහට තියෙනවා නම් මෙන්න මේ ප්‍රදේශයට අයිති වෙන අයනේ. එහෙනම් එතන ඉන්නවා 10 දෙනෙක්. හරි. අපි වෙන රූප සටහනේ දීලා තියෙන දත්ත ටික දාගත්තා. ඊළඟට මොකද්ද කියන්නේ? කිසිම දෙයක් මිලට නොගත් සංඛ්‍යාව සොයන්න කියනවා. කිසිම දෙයක් මිලට නොගත් සංඛ්‍යාව සොයන්න නම් අපි බලන්න ඕන මේ රවුම් තුනෙන් පිට කවුරු හරි ඉන්නවද කියලා. එහෙමනම් දැන් ආපු කට්ටිය ඔක්කොමලා ඉන්න ඕනේ මෙතන කීයද? මේ අවන්හලට ගිහිල්ලා තියෙනවා ඔක්කොමලා 73 දෙනෙක්. මේ කට්ටියගේ එකතුව බලමු. මෙතන ගත්තට පස්සේ මෙන්න මේ මුළු රවුමෙම ඉන්නවා 42ක්. ඒ රවුමේ 42යි මේ කියන C කියන මේ අයිස්ක්‍රීම් කියන එකේ 42ක් ඉන්නවා. හරි. එතනින් පිට තව කීයක් ඉන්න ඕනද? මෙතන ගන්න අපිට හොයාගන්න වෙනවා. දැන් මේ මුළු රවුමෙම ඉන්නේ කීයද? 15යිනේ. එහෙනම් මෙතන ඉන්න ඕන 15න් 4ක් අඩු වුණාම ඉතුරු 11 දෙනා. මේ රවුම අපි බැලුවොත් මෙතන ඉන්න ඕනේ තව 6 දෙනෙක්.
ඕමනේ ඔක හැදෙන්නේ. එතකොට මේ සම්පූර්ණ රවුමේ ඔක්කොමලා ඉන්නවා 36ක් නම් දැනට මේ බනිස් පමණක් ගත්තයි අපිට දාගන්න පුළුවන් මෙහෙම. ඒ කියන්නේ 4යි 4යි 8යි මෙතන 11යි. මෙන්න මේ තියෙන රවුමේ මේ ප්‍රදේශයයි මේ ප්‍රදේශයයි මේ ප්‍රදේශයයි මේ ප්‍රදේශ හතරෙම මම 1 2 3 4 කියලා දැම්මොත් මේ හතරෙම එකතුව තමයි මේ 36ට සමාන වෙන්නේ. එhmenan අපි බලන්න ඕනේ දැන් මෙතන අපි දන්නවා 11යි මෙතන දන්නවා 4යි මෙතන 4යි. එතකොට ඔක්කොම එනවා 19ක්. එහෙනම් 36න් ඔය 19 අඩු කරාම ඒ ඉතුරු වෙන කට්ටියෙන් ඕනේ බනිස් පමණක් මිලදී ගත්ත කට්ටිය. එහෙනම් අපිට එනවා 16න් 9ක් අඩු කරනකොට මෙතන 7යි ඊළඟට මෙතන තියෙන 2යි 2 එකක් 1යි 17 දෙනෙක් ඉන්න ඕනේ මේ ප්‍රදේශයේ. හරි. එහෙනම් අපි මේ ගාන හදනකොට මෙන්න මේ රවුම ඇතුළේ ඉන්න ඔක්කොමලා 42ක්. ඊට අමතරව මේ රවුම අපි අයින් කරාට පස්සේ මෙතන ඉන්නවා තව ඊට පිටතින් 17යි 4යි 10යි කියලා. එහෙනම් 17යි 4යි 10යි කියලා ඉන්නවා. දැන් බලමු මේක එකතුව මෙතන එනවා 9යි 9යි 4යි 13න් 3යි එකක් ඉතිරි 4යි 1යි 5යි 1යි 6යි අර ඉතිරි එකයි 7යි. එතකොට 73 දෙනාම මේ රවුම් තුන ඇතුලේ නියෝජනය වෙනවා. එහෙනම් රවුමෙන් පිට එළියේ කවුරුත් නැහැ. එහෙනම් කිසිවක් මිලදී ගත්ත නැති අය කවුරුත් නැහැ. ඒ අය ගාන බිඳුවයි. ඒ කියන්නේ එන හැමෝම කැන්ටින් එකේ මොනවා හරි අරගෙන තියෙනවා. හරි. පළවෙනි එකට උත්තරේ වෙන්න ඕනේ බිඳුවක්. ඊළඟට බනිස් සහ අයිස්ක්‍රීම් පමණක් මිලටගත් සංඛ්‍යාව. බනිස් සහ අයිස්ක්‍රීම් පමණක්. මේ තියෙන්නේ. මෙතන තියෙන්නේ බනිස් ගත්ත කට්ටිය මේ රවුමෙන් ඉන්නවා. අයිස්ක්‍රීම් ගත්ත කට්ටිය මේ රවුමෙන් ඉන්නවා. එහෙනම් බනිස් සහ අයිස්ක්‍රීම් මිලදී ගත්ත කට්ටිය තමයි මෙතන ඉන්නේ. මේ 15 දෙනා. ඒක අනේ දත්තයක් විදිහට දුන්නා. එතකොට එතනින් මෙන්න මේ 4 දෙනා ගත්තොත් මේ 4 දෙනා මම මේ අඳුරු කරන ප්‍රදේශයේ ඉන්න 4 දෙනා ගත්තොත් එයාලා සිසිල් බීමත් අරගෙන තියෙනවා. හැබැයි අපි ගාණෙන් අහන්නේ බනිස් සහ අයිස්ක්‍රීම් ගත්ත අයනේ. එහෙනම් අපි මේ 4 දෙනා අඩු කරන්න ඕනේ. එතකොට 15න් 4 ගිහිල්ලා අපි කලින් හොයාගත්තා දෙවෙනි ප්‍රශ්නෙට. ඒ කියන්නේ බනිස් සහ අයිස්ක්‍රීම් පමණක් ගත්ත අය ඉන්නේ 11 දෙනයි. ඊළඟට අහනවා අපෙන් යටත් පිරිසෙයින් මේන් වර්ග දෙකක් ගත් සංඛ්‍යාව. යටත් පිරිසෙයින් කියලා කියන්නේ අඩුම තරමේ කියන එක. යටත් පිරිසෙයින් කියලා කියන්නේ අඩුම තරමේ. අඩුම තරමේ කියන එක තමයි මේ කියන්නේ. ඒ කියන්නේ අඩුම තරමේ දෙකක්වත් ගත්ත කට්ටිය. අඩුම තරමේ දෙකක්වත් ගත්තා. හැබැයි තුනක් ගත්තට ගැටලුවක් නැහැ. අඩුම තරමේ දෙකක්වත් ගත්ත කට්ටිය අහන්නේ. එහෙමනම් දැන් මෙතන ඉන්න කට්ටිය බලන්න මෙන්න මේ කට්ටිය මේ 10 දෙනා ගත්තොත් තුනක් ගත්ත කට්ටියක් ඉන්නවා දෙකක් ගත්ත කට්ටියක් ඉන්නවා ගැටලුවක් නැහැ. මේ ප්‍රදේශෙත් ඉන්නවා මේ දෙකක් ගත්ත කට්ටිය මේලා තුනම ගත්ත කට්ටිය. මේ ප්‍රදේශයත් ගන්න පුළුවන්. ඔන්න ඔය අඳුරු කරපු ප්‍රදේශයේ ඉන්න කට්ටිය තමයි අඩුම ගානේ දෙකක්වත් අරන් තින්නේ. හැබැයි තුනක් ගත්ත 4 දෙනෙකුත් ඉන්නවා. ඒක ගැටලුවක් නැහැ. අපිට කියන්නේ අඩුම තරමේ දෙකක්වත් ගත්තයිනේ. එහෙමනම් දැන් අපි මේක හදන්න පුළුවන් මෙන්න මේ විදිහට. යටත් පිරිසෙයින් දෙකක්වත් මිලදී ගත්ත කට්ටිය. මෙතන ඉන්නවා 11යි 4යි 6යි 4යි. එහෙනම් 11යි 4යි 6යි 4යි මේ ටික එකතු කරාට පස්සේ අපිට උත්තරේ එනවා මෙතන 10යි මෙතන 15යි ඔක්කොම අපිට එනවා 25 දෙනෙක් ඉන්නවා කියලා. යටත් පිරිසෙයින් දෙකක්වත් මිලට ගත්ත කට්ටිය 25 දෙනෙක් ඉන්නවා. හරි. ඊළඟට හතරවෙනි කොටස අපෙන් අහනවා මේ අය අතුරින් අහඹු ලෙස තෝරාගත් අයෙකු මින් එක් වර්ගයක් පමණක් මිලදී ගත් අයෙකු වීමේ සම්භාවිතාව. එහෙනම් මෙතන ඉන්න ඔක්කොමලා 73 දෙනෙක් ඉන්නවනේ. මුළු ප්‍රමාණය 73 දෙනයි. ඒ 73න් එක් වර්ගයක් පමණක් මිලට ගත්ත කට්ටිය කියන්නේ මෙන්න මේ අය. මෙතන ඉන්න කට්ටිය මෙතන. දැන් අපි මෙතන ගන්න හොයාගන්න ඕන. මේ සම්පූර්ණම රවුමේ ඉන්නේ ඔක්කොමලා 42ක්. මේ කොටසේ ඉන්නවා ඒකෙන් 15 දෙනෙක්. මෙතන ඉන්නවා 6 දෙනෙක්. එහෙමනම් අපි 42කින් මෙන්න මේ කොටස හොයාගන්නවා. මම මේක අතිරියක් දාලා තියෙන ප්‍රදේශය හොයාගන්න යන්නේ. එහෙමනම් 42කින් අපි අඩු කරන්න ඕනේ ඉස්සරළම මෙතන ඉන්නවා 15ක් මෙතන ඉන්නවා 6ක්. එහෙනම් 15 එකතු කිරීම 6ක්. එහෙම නැත්නම් 42කින් අපි අඩු කරන්න ඕනේ මේ දෙන්නගේ එකතුව 21ක්. එතකොට අපිට එනවා 21යි කියලා. ඒ 21 දෙනා ඉන්නේ කොහෙද? මෙන්න මේ ප්‍රදේශේ. ඔය ඉන්නේ එක් වර්ගයක් පමණක් මිලදී ගත්ත කට්ටිය. එතන 21ක් ඉන්නවා මෙතන 17ක් ඉන්නවා මෙතන 10ක් ඉන්නවා. එහෙනම් මේ තුනේම එකතුව අපි දැන් බලන්න ඕන. එතකොට මට එනවා මෙන්න මේ විදිහට 21යි 17යි මෙතන තියෙනවා 10ක්. හරි. මේක එකතුව ගත්තට පස්සේ මෙතන 8යි මෙතන ඇවිල්ලා 3යි 1යි 4යි 48 දෙනෙක් ඉන්නවා එක් වර්ගයක් පමණක් මිලදී ගත්ත කට්ටිය. මේක ගත්තට පස්සේ 48 දෙනෙක් ඉන්නවා.
එහෙමනම් මුළු සංඛ්‍යාව 73යි ඒකෙන් 48ක් ඉන්නවා එක් වර්ගයක් පමණක් මිලදී ගත්ත කට්ටිය. එහෙනම් සම්භාවිතාවය 73න් 48ක් කියලා එනවා.